කොළඹ නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබා දීමත් නගරයට යන එන ජනතාවට ඒ කාර්යක්ෂම නගරයක් බවට පත්කිරීමේ වගකීමත් කොළඹ මහනගර සභාව වෙත පැවරී ඇති බව කොළඹ නව නගරාධිපතිනි වායිකැලි බල්තසාර පවසනවා. ලංකාවේ ධනවත්ම නගරයේ කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වන විට කොළඹ වෙලාගෙන ඇති බවත් අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවත් ඒ සියල්ලට විසඳුම් ලබා දිය යුතු බවයි ඊයේ නගරාධිපති තනතුරේ වැඩබාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය සඳහන් කළේ. කොළඹ නගරයේ ලෝකයේ දියුණුතම නගරය ගුණාංග වලින් සංවර්ධනය කිරීමට සිදුවන බවද ඩිජිටල්කරණය හරහා සේවා කාර්යක්ෂම කිරීමට හා මහජන බදු මුදල් නාස්තිය අවම කිරීමට බලාපොරොත්තු වන බවද ඇය ප්‍රකාශ කළා. කොළඹ නගර සභාවේ පාලනය සිදුවිය යුත්තේ ජනතාව කේන්ද්‍ර කර ගනිමින් බවත් සාර්ථකත්වයේ ඇත්තේ පක්ෂ පාට ભેදකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමූහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබා දෙන ලෙසත් ඇය ඉල්ලා සිටියා. දියුණු තිරසාර ප්‍රජාමූලික සමාජයක් නිර්මාණය කිරීමට සියලු දෙනාගේ සහයෝගය ලබා දෙන ලෙසයි කොළඹ නව නගරාධිපතිනි වායිකැලි බල්තසාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.